ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ වර්ගඵලය හා පරිමිතිය බැඳුණු ප්‍රශ්නයක් ගැන. ඉතින් මේ ප්‍රශ්නය O-level විභාගයකටත් අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු අද කතා කරන්න යන වර්ගඵලය හා පරිමිතිය ප්‍රශ්නය මොකක්ද? ඒ ප්‍රශ්නය කොහොමද විසඳන්නේ කියලා. මේක තමයි අපේ ප්‍රශ්නය. ප්‍රශ්නය කියලා දෙන්නේ රූපයේ දැක්වෙන්නේ එක්තරා බිම් කඩක දල රූප සටහනකි. එහි ඇති අර්ධ වෘත්තාකාර කොටසේ අරය මීටර 7කි O යනු කේන්ද්‍රයකි. මේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය 7යිලු මේ O වලින් පෙන්නන්නේ ඒ වෘත්තේ කේන්ද්‍රයලු. ඉතින් පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ AB ගේ දිග සොයන්න. මෙන්න මේ AB පාදයේ දිග සොයන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ කියන්නේ. හරි. දැන් මේක අර්ධ වෘත්තාකාර කොටසක්නේ. මේ ඇවිල්ලා සමචතුරස්‍රයක කොටසක්. මේ පාදයට මේ පාදය සමානයි මේ පාදයට මේ පාදය සමානයි. අපි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා මේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය මීටර් 7යි කියලා. එහෙනම් අරය මීටර් 7ක් නම් අපි දන්නවා විස්කම්භය අරය වගේ දෙගුණයක් කියලා. මේ සම්පූර්ණ විස්කම්භයේ දිග හොයාගත්ත මේ විතර සම්පූර්ණ විස්කම්භයේ දිග සමානයි මෙන්න මේ AB පාදයේ දිගට. ඒක මම ලියා ගන්නවා. AB සමානයි CD පාදයට. එතකොට මේ එතන අරය සෙන්ටිමීටර් 7යිනේ. අරය 4 නම් විස්කම්භය ඒ වගේ දෙගුණයක් 14ක් වෙන්න ඕන. එම නිසා AB සමානයි 14යි මීටර්. හරි. අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා. ඊළඟට තියෙන්නේ AE දිග ගණනය කරන්න. AE මෙන්න මෙතන දිග ගණනය කරන්නලු. ඒකෙම තව කැලලක් තියෙනවා. ඔබ ඒ සඳහා යොදාගත් සම්බන්ධය කුමක්ද කියලාත් අහනවා. අපි බලමු AE ගේ දිග සොයන්නේ කොහොමද කියලා. තියෙන්නේ අංශක 90ක ඍජුකෝණීය ත්‍රිකෝණයක් බැලුවහම අපි දන්නවා මෙතන පාද දෙකක් දන්නවා. එන ඉතිරි පාදය හොයන්න මොකක්ද භාවිතා කරන ක්‍රමය? පයිතගරස් සම්බන්ධය තමයි අපි භාවිතා කරන්නේ. මේක ඇවිල්ලා 90 ඉස්සරහින් තියෙන පාදයේ කර්ණ පාදයෙන්. කර්ණ පාදය. එතන අපි දැන් හොයන්න ඕනේ කර්ණ පාදයේ දිග. මම ඒක පැත්තෙන් ලියා ගන්නවා. AE ගේ වර්ගය සමානයි AD ගේ වර්ගය ධන DE ගේ වර්ගය. AE ගේ වර්ගය අපි හොයන්න ඕනේ. AE ගේ වර්ගය සමානයි AD ගේ දීලා තියෙන ඔබට 8 වර්ගය ධන DE 6 වර්ගය. AE ගේ වර්ගය සමානයි 8 වර්ගය 64යි 6 වර්ගය 36යි 64යි 36යි එකතු කරාම මට එනවා 100ක් කියලා. මේ සමානයි මෙතන AE ගේ වර්ගය. අපි දෙපැත්තටම වර්ග නැති වෙන්න වර්ගමූල දානවා. ඉතින් මේක කැපිලා ගිහිල්ලා AE සමානයි 100 කියන්නේ 10 වර්ගය 10යි මීටර් කියලා මට AE ගේ දිගය. මෙතන සම්පූර්ණ දිගය එනවා 10යි මීටර කියලා. හරි. දැන් අපි සාකච්ඡා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නය. තුනේ දීලා තියෙන්නේ CD අර්ථ වෘත්තයේ ශාප දිග සොයන්නලු. මෙන්න මේ අර්ධ වෘත්තයේ ශාප දිග සොයන්න කියලා කියන්නේ. අපි දන්නවා ශාප දිග වෘත්තයක ශාප දිග හොයන සූත්‍රය තමයි 2πr කියලා කියන්නේ. දැන් මේක වෘත්තයක් නෙමෙයිනේ. මේක අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් භාගයක්. එහෙනම් මේ ඉස්සරහට භාගය දානවා. භාගයයි 2πr වලින් තමයි මේ අර්ධ වෘත්තාකාර කොටසේ ශාප දිග හොයන්නේ. දැන් මේ සූත්‍රයට ආදේශ කරනවා. භාගය වැඩි කිරීම 2 වැඩි කිරීම 5 කියලා කියන්නේ 7න් 22 වැඩි කිරීම අර මේක දීලා තියෙනවා 7යි කියලා. මේ 7ට මේ 7 කැපෙනවා. මේ දෙකට මේ දෙකක් කැපුව හැකි. එතකොට 22 ඉටින් ගුණනහම මේක ශාප දිග එනවා 22යි මීටර කියලා. ඒ කියන්නේ මේ CD ශාප දිග මට එනවා 22යි මීටර කියලා. ඊළඟට සාකච්ඡාරණයේ අන්තිම ප්‍රශ්නය 4 වෙනි කොටස. ඉහත භූමියේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? පරිමිතිය කියලා කියන්නේ මුළු වටේ කොටසේම එකතුව. ඒ කියන්නේ මෙන්න මේ කෙටියෙන්ම කිව්වොත් වටේ දිගේ එකතුව තමයි මේ වටේ දිගේ.
ඇතුලේ ඒවා මුකුත් අදාළ වෙන්නේ නැහැ මේ වටේ. නැත්තම් මේ රාමුවේ. සම්පූර්ණ දිග තමයි පරිමිතිය කියලා කියන්නේ. මෙතන දිග අපි මුලින්ම හොයාගත්තා මෙතන දිග 14යි කියලා. 14යි කියලා මෙතන දිග හොයාගත්තා. දැන් අපි මේ වටේ කොටසේ දිග එකතු කරගෙන යන්නයි තියෙන්නේ. මේ පරිමිතිය හොයමු. පරිමිතිය සමානයි 14 ධන 8යි 8යි 16 ධන 22යි 8යි 12යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි 2යි 3යි 5යි 52යි මීටර කියන මට මේකේ සම්පූර්ණ පරිමිතිය එනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ඔය විභාගෙටත් අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් පරිමිතිය හා වර්ගඵලය ගැන. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු හැමෝටම ආයුබෝවන්.